ගයිස් අද මම වෙනසකටත් එක්ක චූට්ටක් කොටුව පැත්තේ ආව බං රවුමක් දාලා යන්න මටත් කියලා හැමදාම ඉතින් කැලේට වෙලාම ඉන්න බෑනේ බන්නේ කොටුවට ආපු වෙලේ මම මුලින්ම හිතුවා ගෝල් ෆේස් එකේ පොඩ්ඩක් ඇවිදලා එන්න වට්ට හුලම් පාර බං අරගලේට ආවට පස්සේ මෙතනට එන්නම් බැරි වුණානේ අපි වර්ල්ඩ් මාකට් එකේදී උඹලා අම්මගේ බඩෙත් නෑ බං රුපියල් 1000ට ගයන්න අයියගේ කඩෙන් ටී-ෂර්ට් එකයි කලිසමයි ගන්නවා බං ඉස්සර ගින්නක්ම නැතුව යකෝ දැන් වර්ල්ඩ් මාකට් එකේ ඇඳුමුත් පට්ට ගණන්නේ බං කොහොම හරි ටී-ෂර්ට් එකකුයි බැගී කලිසමකුයි ජොකෙකුයි ගත්ත බං 3000ට ගයිස් ටිකක් හවස් වෙච්ච එකේ මම තීරණය කළා වැලිගම බාර් එක පැත්තට ඔළුවක් දාලාම එන්න. ඇත්තටම මරදානේ හදවත කියලා තමයි වැලිගම බාර් එකට කට්ටිය කියන්නේ. ඒක ගයිස් උඹලා මරදානේ රිකෝඩ් එක ගැන ගොඩක් හොඳ රිවිව්ස් දාලා තියෙනවා. මම මේ ලෑස්ති වෙන්නේ රිකෝඩ් එකෙන් කාලා බලන්න. යකෝ කොල්ලෙක්ට මිනිමස් කොත්තුවක්වත් හදිසියකට ගන්න නැහැ කියන්නේ. ඉතින් වැඩක් තියනවද බං උඹලගේ රිවිව් වලින්? කොත්තුව ඉල්ලපු ගමන් මුන් ටික පොලිසියට කෝල් කළානේ. යකෝ උඹලගේ කොළඹ අඩුම කන්නවත් නැහැනේ. දුමක් දාන්නත් කොහේ හරි අස්සක රින් ගන්නම ඕනේනේ බං. පික්මි එකක් දාගෙන ගෙදර ගියා නම් හරි. ඇත්තටම ගයිස් කොළඹ හොඳ එකට තියෙන්නේ ඕනම වෙලාවක පික්මි බයික් එකක් දාගන්න පුළුවන්කම තමයි බං. පොකට් එකටත් වාසීනේ ඉතින්. දැන් නම් හොඳටම බඩගිනි ගයිස් මම මේ කොත්තුවක් දාගන්න යන ගමන් ඒ ඇස්සේ අර පික්මි යකා මාරු සල්ලි නැහැ කියලා කියෙව්වත් එක්ක බං.